හයි ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා. ඒ වගේ මං හිතනවා ඔයාලා මගේ 7 day vlog series එකත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මං අද අරන් ආවේ shopping vlog එකක්. ඉතින් අද අපිට special shopping vlog එකක් තමයි කරන්න වෙන්නේ. මොකද අද අපිට දිග ගමනක් යන්න තියෙන. අපි මාළඹෙනින් අපි නාවලත් පහු කරන්න. ඊටත් එහා තියෙන කැන්ඩි එකට යනවා. මොකද මට 5000ක 6000ක විතර gift vouchers හම්බුණා. ඉතින් ඒක අවසන් මොනාරි ගන්න බලන්න තමයි අපි කැන්ඩි එකෙන් තමයි vouchers හම්බෙලා තිබ්බේ. ඉතින් අපි මේ කැන්ඩි එකට යන ගමන් අපේ cousin කෙනෙකුයි අද එයත් ඉන්නවා. එයත් මගේ vlog එකේ පෙන්නන්නේ නැහැ මම. යනවා. හරිද? ඉතින් අපි ඔය යන්නේ කැන්ඩි එකට. ඔය ඉතින් අපි තාම බස් එකේ යන ගම. තව ගොඩාක් දුර තියෙනවා. අපි බස් දෙකක යන්න ඕනේ. රාජගිරියෙන් බැහැලා රාජගිරියෙන් නුගේගොඩ බස් එකකුත් අරගෙන තමයි අපි යන්න ඕනේ. ඔන්න අපි රාජගිරියෙන් බැහැලා මෙන්න මේ වගේ එල්ස බස් එක ගන්න රෝස පාට බස් එක නැග්ගා. තාම අපි බස් එක යන්නේ නැහැ. රාජගිරිය බස් වලට කි තාම ඉන්නේ මිනිස්සු නගිනකන් කියන්නේ සෙනඟ පෙරනකන් ඉන්නේ. අනේ වගේ ටිකක් වෙලා ඉන්නවා. කොහොම හරි අපි කැන්ඩි එකට ආවා. කැන්ඩි එකේදී මට ගන්න පුළුවන් උනේ ඔන්න ඔය වීඩියෝ ක්ලිප්ස් දෙකක් විතර තමයි. මොකද මේ කැන්ඩි එකේ ඉන්න අය මන් දිහා නිකන් අමුතු විදියට බලනවා වීඩියෝ කරද්දි. ඔයාලට වීඩියෝ එකෙන් පේනවා ඇති අපේ නංගිත් එහෙන් අත දදා කකු දදා වද දෙනවා මට. හරිද? ඔන්න ඔය ඉතින් අපි සෙරපු චුට්ටක් බලන්න ආවා. හැබැයි ගත්තේ නැහැ. උතන අපිට සයිස් තිබුණේ. අපේ සයිස් එක 38ට හැම එකක්ම තියෙනවා. ඔය ඉතින් ඔන්න ඕවත් ගත්තා. ඊට පස්සේ ඉතින් දැන් අපි ගෙදර එන්න බස් එකකට නැග්ගා. ආයිමත් රාජගිරියට නෙවෙයි. ඔන්න ඉතින් අපි එනවා. ත්‍රිවිල් එක ඇවිල්ලා බස් එකට නැග්ගා. ඊට පස්සේ දැන් ඔය ස්කයිවන් මම ඔයාලට shopping video එක පෙන්නුවානේ. ස්කයිවන් එක දැන් නම් සෙනග නැහැ. අපි ආවම තමයි සෙනග හිටියා. මේ එන්න ගොඩක්. ඔයාලා දකින්න ඇතිනේ මගේ වීඩියෝ එකෙන් ආම ස්කයිවන් දැම්මේ නැහනේ. දැන් අපි බලමු මේ මොනවාද ගන්න කියලා. ගත්තේ කියලා. අපිට jewelry items වෙනම එහෙම තමයි ගත්තේ. හරිද? ඊට පස්සේ මම ඔන්න කොහොමද කට්ටක් ගත්ත. නංගිගේ ටික මට දුන්න නැහැ පෙන්නන්න. නංගිත් ගත්තේ ඕම තමයි jewelry නම් items. ඔන්න වගේ කොණ්ඩෙට ගහන කට්ටක් ගත්තා අවුරුද්දට. එදා අපේ shopping vlog එකේ අවුරුද්දට දමක් ගන්න බැරි වුණානේ. අන්න ඒකට තමයි අපි ගත්තේ. එදා නම් jewelry ගත්තා. උනාට මේ ගාමට ඒ jewelry ගැලපෙන්නේ නැහැ කියලා හිතුන නිසා වෙන ඒවා ගත්තා. ඊට පස්සේ අපිට නෙමෙයි ඔය handkerchief දෙක ගත්තේ තාත්තට. අම්මේ තාත්තා කලින් දවසේ shopping ගිහින් තිබ්බා. ඒක නිසා ඉතින් ඒ දෙන්නට මොනවත් ගත්තේ නැහැ. ලේන්ස් දෙකක් විතර අම්මා තාත්තට ගත්තා. ඔන්න ඕකයි green color එකයි blue color එකයි තමයි තාත්තට ගත්තේ. ඊට පස්සේ ඔන්න වගේ සිප්පි කටු එකක් ගත්තා. නංගිත් ගත්තේ රෝස පාට. ඔය මන් දැන් අතේ දාන් ඉන්නවා වගේ ගත්තම නංගි නම් ගත්තේ. මං කරාබ් දෙකක් ගත්තා. අර මං පෙන්නුවේ එදා මං ගත්ත පින්ක් කලර් දෙක මං ඔය කන පෙන්නන්නේ. මං ඒ වෙලේ දහන් හිටියෙත් ඒක. ඒකෙන් වයිට් කලර් දෙක ගත්තා ටී-ෂර්ට් එකකට. මං ටී-ෂර්ට් එකකුත් ගත්තා. ටෝටල් බිල් එක 13000 ගාණක් වුණා. ඊට පස්සේ තමයි ඇඳුම් ටික බලන්නේ. ඔන්න ඔය වයිට් ටී-ෂර්ට් එකට තමයි අර ඉයරින්ග්ස් දෙක ගත්තේ වයිට් කලර්. දැන් මම දාන් ඉන්නවා වගේ. මේක පොඩ ලොකුයි. ඒකේ කිව්වා මේ ලොකුවට තමයි ඕව අඳින්නේ කියලා. මම ඉතින් මෝඩය වගේ ගිහින් නෑ උන්නට ඔය වන ලොකුවට අඳින්නේ නෑ මං කියන්නේ. ඒක 2300 ගණක් උනේ. ලොකුවට අඳිනවා කිව්වා. ඉතින් මං ගත්තා. ඒ වුණාට මම එයාලා නම් විකුණ ගන්න කිව්වද කොහෙද? ඕක තමයි නංගි ගත්තේ. අපි දෙන්නම ඕක එක වගේ නෙමෙයි ගත්තේ. මගේ වයිට් කලර් ටී-ෂර්ට් එක වෙනුවට තමයි නංගි බ්ලූ කලර් ටී-ෂර්ට් එක ගත්තේ. ආට ඉයරින්ග්ස් තියෙනවනේ. අර එදා ගත්තේ. ඔන්න ඔය වගේ ෆ්‍රොක් එකක් තමයි ගත්තේ. නංගි ඔය ෆ්‍රොක් එකමයි ගත්තේ. ඔය තියෙන ඉතින් ඒ ෆ්‍රොක් එක ඒක ලස්සනයි මෝරම ලස්සනයි. කැන්ඩි එකේ විතරයි අපිට හරියන ගවුන් තියෙන්නේ. කිඩ්ස් සෙක්ෂන් එකට ගියාම පොඩි, ලේඩීස් සෙක්ෂන් එකට ගියාම ලොකුයි. හරිද? මම පෙන්නන්න ඉවරයි කියලා. ඊට පස්සේ බලමු බිල්ස් වල ටෝටල් බිල් එකේ ගාණ කීයද කියලා. ඔය තියෙන ඉතින් අපි ගත්ත මොනවාද ජුවලරි අයිටම්ස් වල බිල් එක. ජුවලරි අයිටම්ස් වල බිල් එකේ ටෝටල් එක තමයි 2185යි. හරිද? ටෝටල් එක සබ් ටෝටල් කියලා තියෙන අන්න එක තමයි. ඊට පස්සේ ඔය තියෙන්නේ අපි ගත්ත
අයිස්ක්‍රීම් දෙකක් එද්දී ඒගේ සෙක්ෂන් වෙනමන තියෙන යන්නේ හැම සෙක්ෂන් එකක් ගානම බිල් එකක් දෙනවා. අන්න ඒකයි 310යි ගියේ. කියන්නේ එකක් 155යි. කොහොමරි කමන්නේ. ඊට පස්සේ ඔය තියෙන ඉතින් ඇඳුම් වල එක ඔය වවුචර්ස් 5යි තියෙන්නේ. අපි එතකොට ඒකට ගිහින් තියනවා 11000 වවුචර්ස් එක 11030ක්. ඉතින් වවුචර්ස් වල නම් එච්චර ගාණක් නෑ. ඔයාලට පේනවනේ තියෙන්නේ 11030ක් ගිහින් තියනවා. ඊට පස්සේ ඉතින් දැන් අපි බලමු කැල් එකේ අපි එකතු කරලා. මම මේක නෑ නිකන් කරේ වීඩියෝ එක මේ දිග නැති නිසා තමයි මම මේක කරේ වීඩියෝ එකට දාන්න ඕන නිසා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක බලපු ඔයාලට thank you bye.